දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත. ඒ දේවතාවන් දිව්‍යාංගනාවන් මනුලෝ තලයේ වාසනාවන් වනසිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත. ඒ දේවතාවන් දිව්‍යාංගනාවන් මනුලෝ තලයේ වාසනාවන් වල්මත් වූවන් දැක මහවන මෙද යා යුතු මාවත පෙන්වා. ඒ දෙස බලමින් සැනසෙන මිනිසුන් ඉටු දෙවියන් ලොව සිටිනා. මං හිතන්නේ මේ ආදිශිෂ්‍ය සංගමයේ විසින් ඉතාම හොඳ වැදගත් කටයුත්තක් මේ කරලා තියෙන්නේ. Tamanට ආලෝකය ලබා දෙච්චේ ගුරු මණ්ඩලයේ ගුරු මහත්මීන් ගුරු පියවරුන් සිහිපත් කරලා අද මේ වගේ උත්සවයක් කියන්න මේ කටයුතු කරපු ගැන ඉතාම සන්තෝෂ වෙනවා. මම මේ විද්‍යාලයේ පළවෙනි ගුරුවරයා වශයෙන් මට ඇති සන්තෝෂය අනිත් සියලු දෙනාටම වැඩි. මොකද මේ ආරම්භකයා වශයෙන් මම ඉතාම සන්තෝෂෙන් මේක දකිනකොට ඇඟිලි ඉතාම පිරිසිදු වෙනවා. ඉතින් ඒ වගේම සතුටක් ඇති වෙනවා. ඉතින් මේ වගේ දේවල් කරන්නට ඒ ආදිශිෂ්‍ය සංගමයේ විසින් කටයුතු කිරීම මම හිතන්නේ ඉතාම වැදගත් කටයුත්තක්. මැදිරිගිරි මහාවිද්‍යාලය කියන්නේ අද ලංකාවේ ඉතාම ප්‍රසිද්ධ පාසලක්. ඉතින් මේ පාසලේ මේ වගේ කටයුතු කරනකොට ඒ කටයුතු කිරීමේදී අපිට ලැබෙන සතුට කියලා නිම්මින් කරන්න බෑ. අපේ ජීවිතයේ තියෙන සුළු මේ විදිහේ දේවල් දකිනකොට ඒ තියෙන ලැබෙන සතුට ඉතා මහත්. ඉතින් ඒ නිසා මේ වගේ කටයුතු කිරීමට තමන්ගේ හිත් පෙළඹවීම ගැන ආදිශිෂ්‍ය සංගමයට විශේෂයෙන්ම මම ස්තුතිවන්ත වෙනවා. මට දුරකථනයෙන් දවසකට දුරකථන පණිවුඩ දෙකක් තුනක් ලැබෙනවා නොරදවාම මේකට එන්න ඕන කියලා. ඉතින් මං ගියා මං ඉතාම සන්තෝෂයෙන් එනවා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. මට ඉඩක් ලැබිච්ච වහම මං ඇවිල්ලා යන්න එනවා කියලා මං ඊළඟින්ද ඒ ලේකම්තුමාට මම පොරොන්දු වුණා. ඉතින් ඒ වගේම මං ඊයේ පැමුණුණා. ඉතින් අනිත් එක මේ විද්‍යාලයේ දකින්නකොට මට ඇති වෙන සතුට කියලා නිම්මින් කරන්නට අමාරුයි. මේ අයන්න කියලා සාමා පොතෙන් තමයි පටන් ගන්නේ. එතකොට සර්ුයි තව කවුද හිටියේ? මම ඒ ඉස්කෝලේ පටන්ගෙන ඉස්කෝලේ මේ මාස 3ක් විතර ගියාට පස්සේ ඔය පොළොන්නරුවේ රූපාවේ ඉස්කෝලේ හිටියා. මං අඳුරන මම හැම ළමෙක්ම අඳුරනවා. ඒ ළමයාට මං කිව්වා මෙහෙම එකක් තියෙනවා. එයාට කැමති. මං එන්නම් හෙටම කියලා කිව්වා. ඊට පස්සේ දැන් එයාත් ආවා. ආපුවම දැන් අපි ගුරුවරු දෙන්නයි. අපි දෙන්න පන්ති බෙදාගෙන වැඩ. මේ මාසෙන් මම රෙජිස්ටර් කරා ඉස්කෝලේ. රෙජිස්ටර් කරලා ඒ පඩිනඩි ගෙවීම ළමයින්ට කෑම ඒ ඩේස් පුටු බංකු ඔක්කොම ඊට පස්සේ අධ්‍යාපන කන්දරෙන් ලැබුණා. හැම දෙයක්ම එතකොට අනිත් එක ඇමතිතුමා හරි ආසාවක් දක්වන්නේ ඉස්කෝලේට. හිටපු සීපී සිල්වා එයා තමයි නියෝගය දුන්නේ වහාම ඉස්කෝලේ ලියාපදිංචි කරා. ඉස්කෝලේ පටන්ගෙන මාසෙන් ලියාපදිංචි කරා. ලටු ගෙවීම අරම ඊට පස්සේ කරා.
දේවතාවුන් වැනි මිනිසුන් ඇත. ඒ දේවතාවන් දිව්‍යාංගනාවන් මනුලෝ තලයේ වාසනාවන්. වල්මත් වූවන් දැක මහවන මෙද යායුතු මාවත පෙන්වා. ඒ දෙස බලමින් සැනසෙන මිනිසුන් ඉටු දෙවියන් ලොව සිටිනා. වනසිවූපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත. ඒ දේවතා